ජීවිත කාලේ කවදා හරි ඔයා හදිසි අනතුරකට ලක් වෙලා තියෙනවා. අඩු ගානේ හිසේ පුංචි තුවාලයක් කර වෙලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපි අද කතා කරන්නේ කුජග්‍රහයාගේ බලපෑම මත ඇතිවන ප්‍රතිඵල. එක් එක් භාවයේ කුජග්‍රහයා සිටීමෙන් ඇතිවන ප්‍රතිඵල. බුධ සිකුරු චන්ද්‍රයා වගේම භෞමික වස්තුවක් වෙන කුජග්‍රහයා පෘථිවියේ පෘෂ්ඨයට ඉතාමත්ම සමාන ගති ලක්ෂණ ඇති භෞතික වස්තුවක්. යකඩ ඔක්සයිඩ් වලින් සමන්විත වූ භෞමික වස්තුවක්. අගහරුගේ පෘෂ්ඨය මත ජීවීන් වාසය කළ බවට බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණයක්. පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතියට මාංශ පේශි වලට ඍජු බලපෑමක් එල්ල කරන ප්‍රබල ග්‍රහයෙක්. කුජග්‍රහයා බලවත් වීම මගින් ඔබ එඩිතර කලහකාරී නැත්නම් ඔබ මේ පෞරුෂය වේගවත් වීමට බලපාන සාධක විද්‍යාත්මක බැලුවොත් අපි වෛද්‍ය විද්‍යාත්මක බැලුවොත් කුජ බලවත් අයගේ ක්‍රියාකාරීත්වය සටන්කාමීත්වය එඩිතර ගතිය වැඩි වීමට හේතුව ඇඩ්‍රිනලින් හෝමෝන එක වැඩි ක්‍රියාකාරීත්වය වැඩි. ඒ නිසා ඔවුන්ගේ මේ තීරණ ගැනීමේ ශක්තිය, ක්ෂණික ප්‍රතිචාර, ඒ වගේම ක්‍රියාශීලී බව ශක්තිය වැඩි වෙනවා. ඔබට නිවැරදිව තේරුම දැනගන්න පුළුවන් ඔබ විද්‍යාත්මකව මේ කරුණු දිහා බැලුවොත්. අපි ඒකයි හැම වෙලේම විද්‍යාත්මකව මේක වෙන්නේ කොහොමද කියන එක ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් ඔබ දන්නවා කුජග්‍රහයා බලවත් වෙන්නේ මේ විදිහට. කුජග්‍රහයා හත් වෙන්නේ සිටීමෙන් ඇත්තටම කුජ දෝෂයක්, કોઈ විවාහ දෝෂයක් සිද්ධ වෙනවද කියලා. දැන් අපි බලමු කුජග්‍රහයා ලග්නයේ සිට 12 වෙනි දක්වා එක් එක් භාවයේ සිටීමෙන් ඇතිවන ප්‍රතිඵලය සාරාංශයක් විදිහට. කුජග්‍රහයා ලග්න කොටුවේ ඉන්නාට එඩිතර බවක්, සටන්කාමී බවක්, අභීත තේජාන්විත ගතිය ඇති පුද්ගලෙක් වෙනවා. ඒ නිසා නායකයෙක් වීම ඉතාමත්ම සුබ පිහිටීමක්. කුජ ලග්නයේ ඉන්න අය බොහෝ විට කලහකාරී දේවලින් වැළකී සිටීම ඉතාමත්ම වටිනවා. ජීවිත කාලයේ කවදා හෝ ඉසේ සුළු තුවාලයක් හෝ ඇති වෙනවා. විශේෂයෙන්ම පුද්ගලික අංකයේ 1 වෙනවා නම්, එහෙම නැත්නම් එකතු 1 වෙනවා නම් ඔබ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉසේ තුවාලයක් යම් කිසි දවසක ඇති වෙන්න පුළුවන්. දෙවන්නේ කියලා කියන්නේ කතාව ධනය සම්බන්ධ කියන කලාපය. ඒකට ආචාර්යදායක වචනයක් තමයි ඔහුගෙන් පිට වෙන්නේ. ඒ නිසා ඊටාත්ම පරිස්සම් වෙන්න ඕන පිළිදීමක් කතාව සම්බන්ධව ප්‍රශ්න ඇති කරගන්න පුළුවන්, සතුරන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ හමුදා, යුද හමුදා, පොලිසිය වැනි ආරක්ෂක අංශයේ වැනි උසස් නිලයක් කරන පුද්ගලයෙක් නම් ඔබට මෙහි සුබ පැත්ත තමයි ලැබෙන්නේ. තුන්වෙනි කොටුවේ කුජග්‍රහයා ඉන්නවා නම් ඔබේ හික්මීම සංගමය ඉතාමත්ම හොඳින් පිහිටනවා. ඒ වගේම තමයි ඔබව දමනය කරන්න බැරි පුද්ගලෙක්. කිසිම කෙනෙකුට ඔබව වෙනස් කරන්න බැරි, දමනය කරන්න බැරි පුද්ගලෙක්. ඒ නිසා ඉතාමත් ප්‍රබල නායකත්ව ලක්ෂණයක් තියෙනවා මේ කුජ තුන්වැන්නේ සිටින අයට. එඩිතර චරිතයක් වෙනවා. 1 2 3 යන භාවයන් වල සිටීමෙන් සුබ පිහිටීමක් වෙනවා. ප්‍රබල නායකයන්ට, ඒ වගේම තමයි දේශපාලනය, යුද හමුදා, පොලිසිය වැනි ආයතනවල ඉහළ නිලතල දරන අයට ඉතාමත්ම සුබ පිහිටීමක්. ඔවුන්ගේ වචනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ප්‍රබල නායකත්ව ලක්ෂණයක්, එඩිතර ගතියක් ඇති වෙනවා. කුජ 4 වෙන්නේ බන්දු ස්ථානයේ කුජ සිටිනවා නම් ඔහු ඉතාමත්ම මුරණ්ඩු ගතිය ඇති පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි ඔහුගේ පුද්ගලික අංකයත් කුජට සමානකමක් නැත්නම් මේ ගති ඉතාමත්ම ප්‍රබලව පිහිටනවා. කුජග්‍රහයා 5 වෙනිදට විද්‍යාස්ථානයේ තරමක් අශුභ ඵල ඇති වෙන්න පුළුවන්. බොහෝ විට පළමු පිරිමි දරුවා, මේ පළමු පිරිමි දරුවාට යම්කිසි අගුණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනයට බාධා වෙන්න පුළුවන්. ඔබ දන්නවා හේතුව කුජග්‍රහයාගේ මේ ආවේගශීලී බව, මේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම අධ්‍යාපනය සහ මේ දරුඵල සම්බන්ධව අතිදාවනකාරී තත්ත්වයක් ඇති වීම සුබ ඵලයක් ඇති වෙන්න පුළුවන්. කුජග්‍රහයා 6 වෙනිදට සතුරු ස්ථානයක එඩිතර පෞරුෂයක් ඇති පුද්ගලෙක් ඉන්නකොට බොහෝ විට ඒ සියල්ල අසුබ තත්ත්වය පාලනය වෙනවා. ඒ කියන්නේ ඔබ රෝග පීඩා ආදීන් සතුරු කරදර වලින් ඔරොත්තු දීමේ ප්‍රබල ශක්තියක් ඔබට ඇති කරන නිසා ඉතා සුබ පිහිටීමක් කුජග්‍රහයා 6 වෙනිදේ සිටීම. එතකොට ඔබ අභීත පාලකයෙක්, හොඳ ඔරොත්තු දීමේ ශක්තියක් ඇති කරන පුද්ගලෙක් බවට පත් කරනවා. බොහෝ දෙනෙක් දන්නා පරිදි කුජග්‍රහයා 7 වෙනිදේ පිහිටීම විවාහ දෝෂයක් ලෙස තමයි සලකන්නේ. හැබැයි මම මුල් කාලේ වීඩියෝ එකක් කරා කුජ දෝෂය ඇති වෙන ආකාරය සම්බන්ධව. කෙනෙකුගේ කුජග්‍රහයා 7 වෙනිදේ සිටි පමණින්ම විවාහ දෝෂයක් සිද්ධ වෙන්නේ නැහැ. එක් එක් ලග්නයට කුජග්‍රහයාගේ දෝෂය පිහිටන්නේ ඉතාමත්ම සුළුයි. ඒ නිසා පිහිටන භාවයක්, අංශක ප්‍රමාණයක් සහ වියතිරේඛා බොහොමයක් තියෙනවා. ඒ නිසා කුජග්‍රහයා 7 වෙනිදේ පිහිටීම මගින්ම කුජ දෝෂයක් ඇති වෙන්නේ නැහැ. කුජග්‍රහයා බොහෝ විට 7 වෙනිදේ පිහිටීමෙන් ඇති වෙන්නේ ඔබ දන්නවා කුජග්‍රහයාගේ බලවත් බව, එඩිතර බව, මේ ක්‍රියාකාරීත්වය, මුත්‍ර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා හොඳ ලිංගික ශක්තියක්, අතිදාවනකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒක බොහෝ විට වෙන්නේ ඉක්මන් විවාහයක් සිදු වෙනවා. කුජග්‍රහයා 7 වෙනිදේ පිහිටින බොහෝ අයට ඉක්මන් විවාහයක් සිදු වෙනවා. ඒ වගේ තමයි
සහකරු හෝ සහකාරී පිරිපුන් ශරීරයක් ඇති අයෙක් වෙනවා. මේ කේන්දරයේ කුජ ග්‍රහය 8 වෙනියේ සිටිනවා නම් අපි කලින් කතා කරා චන්ද්‍රයා 8 වෙනියේ වගේම කුජ ග්‍රහය 8 වෙනියට නුසුදුසුම ස්ථානයක්. හේතුව තමයි කුජ 8 ඉන්න බොහෝ අයට හදිසි අනතුරු වාහන අනතුරු අපරීක්ෂාකාරී දේවලින් පාඩු සිද්ධ වෙන්න පුළුවන් පිළිදීමක්. ඒ වගේම තමයි හදිසි මරණයක් ඇති වෙන ඉඩකඩක් තියෙනවා. ඒතකොට මේ සමගම බලපාන තවත් ග්‍රහයක් ඉන්නවා යුරේනස්. කුජ ග්‍රහයට යුරේනස් සම්බන්ධයක් තිබුණොත් බොහෝ විට හදිසි පිපිරීම තත්ත්වය, එතකොට බෝම්බ පිපිරීම, ඒ වගේ හදිසි මරණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. කේන්දරයේ කුජ ග්‍රහය 8 වෙනි නම් එහෙම නැත්නම් 8 වෙනිට යම් කිසි සම්බන්ධයක් තියෙනවා. ඔබ වාහන පැදීමේදී හදිසි අපරීක්ෂාකාරී දේවල් තාමත්ම ප්‍රවේශමෙන් වැඩ කටයුතු කළ යුතුයි. මේක ජීවිත කාලයම ඔබ පරිස්සම් වෙන්න ඕනේ කියන එක නෙමෙයි. ඔබ මෙවැනි කාලයන් දැනගැනීමෙන් මේ අනුතුරු වෙන්න පුළුවන් කාලයන් දැනගැනීමෙන් මේන් වැළකී සිටීම ඉතාමත්ම ප්‍රමාණවත්. පොත කේන්දර පරීක්ෂාවකදී මේ අපල කාලේ ඉතා නිවැරදිව කියන්න පුළුවන්. වසර මාසයේ දිනේ පවා කියන්න පුළුවන්. මේ උපන් වෙලාව උපන් ස්ථානයේ හරිනම් අපි හැමදාම කියන වගේ කේන්දර පරීක්ෂාවදී අපි කරන්නේ මේ අපල කාලේ හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධව වැඩ කරන. ඒ නිසා අපිට ස්මූත්ලි අපේ ලයිෆ් ස්ටයිල් එක ගෙවා ගන්න පුළුවන් වටපිටාවක් හදාගන්න. එහෙම නැතුව මේවා මේ අනතුරක් තියෙනවා මම බය වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කුජ දෝෂය නිසා මට වාහන අනතුරු තියෙන්න පුළුවන් කියලා ඔබ වාහන පැදීමෙන් වැළකී සිටීම නෙමෙයි. ඔබේ කේන්ද්‍රයේ කුජ ග්‍රහය 9 වෙනි නම් ඔබ සමාහයට කියලා ඇති ආගමික භක්තිය අඩු ආගමික භක්තිය හීන පුද්ගලයෙක් බව. හැබැයි මේකේ අසුබ තත්ත්වය මේ විදිහට ගොඩක් අය දැක්කත් මේකේ තේරුම තමයි ආගමික භක්තිය අඩුයි කියලා කියන්නේ අවබෝධය වැඩි, ශ්‍රද්ධාව වැඩි කියන. ආගමික භක්තිය කියන්නේ බිය නිසා ඇති වෙන බොරු ගරුත්වය. ඒ නිසා නිවැරදි අවබෝධය ශ්‍රද්ධාව ඇතුව ඔහු නිවැරදි මාර්ගය යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා බොරු පුද පූජා පැවැත්වීම නොකර නිවැරදි ආගමානුකූල චාරිත්‍ර පිළිපදිමින් ජීවත් වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ අසුබ පැත්තම නෙමෙයි. මුද පැතිත් තියෙනවා. කුජ ග්‍රහයට සුදුසුම තැන තමයි 10 වෙනි. 10 වෙනියේ කුජ සිටින අයගේ බොහෝ විට හොඳ රැකියාවෙන් දියුණුවීමක් ප්‍රබල චරිතයක් මෙහි කරනවා. ඒ කියන්නේ ඔහු මැරෙන්නේ නමක් තියලා. ලැබීම් වාග්ය ව්‍යාපාර දියුණුව නිරන්තරයෙන් නැති වෙනවා. එකම ප්‍රශ්නේ තමයි ඔහුට මිතුරන් අඩුයි. ඔහුට සතුරන් බිහි වෙනවා. හැබැයි බලපෑමක් කෙල්ල කරන්න බැරි තරම් බලවත් පුද්ගලෙක් බවට පත් කරනවා. තරමක ආඩම්බර ගති මමත්වයේ ඇති වෙන පිහිටීමක් මේ 10 10 11 කියන භාගවල සිටීමෙන් 11 වෙනි භාගයත් බොහෝ විට ආදායම් ලැබීම් භාග්‍ය අතින් හොඳ පිහිටීමක්. 10 11 කියන භාගවල දෙකම තාමත්ම සුදුසු පිහිටීමක්. ඔබේ කේන්දරයේ 12 වෙනි කුඩුවේ ව්‍යස්ථානයේ සිටිනවා නම් බොහෝ විට ප්‍රවේශම් වෙන්න ඕනේ නීති ප්‍රශ්න වලට පැටලී නොසිටීමට. බොහෝ විට නීති ගැටලු ඇති වෙන්න පුළුවන්. නරක වයසකදී නරක දසාවක් ලැබුවොත් බොහෝ විට අනතුරු කරදර වෙන්න පුළුවන් පිහිටීමක් කුජ ග්‍රහය 12 වෙනියේ ඉන්නවා නම්. ඒ නිසා ඊයර කුජ ග්‍රහය ලග්නේ 8 වෙනියේ 12 වෙනියේ කියන භාවවල සිටීමෙන් හදිසි අනතුරු ඇතිවීමේ පිහිටීමක් මේවා අඩු වැඩි වෙන වෙනස් වෙන විතරේකා බොහෝමයක් තියෙනවා. ඒ නිසා මේ දුටු පමණින් කලබල වෙන්න අවශ්‍ය නැහැ. පුද්ගලික කේන්දරයක් පරික්ෂා කිරීමෙන් තොරව නිවැරදිව මේ කිසිම කරුණක් කියන්න බෑ. ඒ නිසා තමයි බොහෝ විට ග්‍රහ මාරු පලාපල එතකොට සීකුරු මාරුව සෙනසුරු මාරුව බොහෝ විටම පලාපල නොකියන්නේ. ඒක පොදුවේ කියනවා නම් ඒක ඇත්තටම වැරදි. පුද්ගලික කේන්දරයක් ඔබටම ආවේනික වූ ග්‍රහ පීඨියමක් අනුව තමයි මේ සියල්ල වෙනස් වෙන්නේ. ඒ නිසා එවැනි පලාපල අපි කීමෙන් වළකිනවා. මේක ඔබට නිවැරදිව පරීක්ෂා කරන්න අවශ්‍ය නම් ඔබගේ උපන්දිනයේ වේලාව සියල්ල අපිට WhatsApp කරන්න මේ අංකයට. ඔබට නිවැරදිම කේන්දර පරීක්ෂාව ලබා ගන්න පුළුවන්. ලංකාවේ මෙවැනි කේන්දර පරීක්ෂාවක් ඔබට කිසිම තැනකින් ලබා ගන්න බෑ. හේතුව තමයි උපතේ සිට අවුරුදු 50 60ක් යනකම් අවුරුද්දෙන් අවුරුදු සිදුවන දේවල්, ඒ වගේම සුභ අසුභ හැරවුම් ලක්ෂණ අනතුරු ලෙඩ රෝග රැකියා ශේස්ත්‍රයන් විවාහය විවාහ සහකරු දරුවන් ගැන ඒ සියල්ල අන්තර්ගත කොට ඇති ඉතාමත්ම නිවැරදි වාර්තාවක්. ඒකෝර මේ කියන පලාපල වලින් 90%කට එහා සත්‍ය තොරතුරු ජීවිත කාලයටම නැවත කේන්දරයක් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණ විස්තරය මේ අඩංගු වෙන නිසා ඔබට අවශ්‍ය නම් එවැනි නිවැරදි කේන්දර පරීක්ෂාවක් ලබා ගන්න මේ දැන්ම WhatsApp අංකයට මෙසේජ් එකක් දාන්න. ඔබේ උපන්දින වේලාව සහ ස්ථාන